අපි මේ ගීතය ගැන ඉස්සරහට කතා කරන්න කලින් කෝල්මුර කවි කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් දැනගමු. අපි දැන් දේවතාවුන් ගැන කතා කරන යනකොට බණ්ඩාර දෙවිවරු කීප දෙනෙක් ගැන සඳහන් වෙනවා. ගගේ බණ්ඩාර, සෙන්රත් බණ්ඩාර, විසෝ බණ්ඩාර ඒ වගේ. ඉතින් මෙතන මේ කතාවට අදාළ වෙන්නේ කැලේ බණ්ඩාර දෙවියෝ. මෙතන කතාවේ කියවෙනවා එක තැනක වැලහින්න තමයි කිරි දුන්න කියලා කියන්නේ මේ කුමාරයාට. අයිබෝවන්. ඉතින් මේ කතාව අපි කවුරුත් ආදරය කරන, අපි කවුරුත් ආස කරන අනුබස්නමානේන තේමා ගීතය ගැන. මේ ගීතය ලියන්න උපයෝග කරගත්ත කියලා කියවෙන්නේ කෝල්මුර කවි පන්තිය කියන කවි දෙක. දැන් අපි මේ ගීතය ගැන ඉස්සරහට කතා කරන්න කලින් කෝල්මුර කවි කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් දැනගමු. කෝල්මුර කවි කියලා කියන්නේ දෙවි කෙනෙක්ගේ පැවැත්ම, උත්පත්තිය වගේ ජීවන තොරතුරු ගැන ගායනා වෙන කවි පන්තියක්. දැන් මේ කවි ජනකවි වගේම කවුරුන් විසින් කොතනකදී කියවුණාද ආරම්භ කරාද කියලා පැහැදිලිව හඳුනගන්න බැරි කවි විශේෂයක්. දැන් මේව පවත්වාගෙන ඉන්නේ ගොඩක් වෙලාවට ඒ අදාළ දෙවිවරුන්ගේ දේවාල පවත්වාගෙන මහත්තුරු ඒ වගේම ඒවට දායක වෙන උඩැක්කි වාදන ශිල්පීන් වගේ කට්ටිය තමයි මේව මුඛ පරම්පරාගතව පවත්වාගෙන ඉන්නේ. ඉතින් දැන් මේ කතාව සඳහන් වෙන්නේ කැලේ බණ්ඩාර දෙවියන් ගැන. දැන් බණ්ඩාර දෙවිවරු අපි දැන් දේවතාවුන් ගැන කතා කරන යනකොට බණ්ඩාර දෙවිවරු කීප දෙනෙක් ගැන සඳහන් වෙනවා. ගගේ බණ්ඩාර, සෙන්රත් බණ්ඩාර, විසෝ බණ්ඩාර ඒ වගේ. ඉතින් මෙතන මේ කතාවට අදාළ වෙන්නේ කැලේ බණ්ඩාර දෙවියෝ. ඉතින් මේ බණ්ඩාර කියන දෙවිවරු ගත්තාම ඒ දෙවිවරු අනිත් දෙවිවරුන්ගේ වෙනස් වෙන්නේ මේ කට්ටියට බලය පතුරවන්න පුළුවන් බොහොම කුඩා ප්‍රදේශයක තමයි. ඇත්තටම බලය පතුරවනට වැඩිය මේ කට්ටියට පැවරිච්ච විශේෂ රාජකාරියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තරහ කැලයක් ආරක්ෂා කරන්න, නැත්නම් ශ්‍රී මහ බෝධිය ආරක්ෂා කරන්න, එහෙමත් නැත්නම් මොකක් හරි චෛත්‍යයක් හරි මොකක් හරි වගේ පූජනීය ස්ථානයක් ආරක්ෂා කරන්න. අන්න ඒ වගේ කුඩා රාජකාරියක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. දැන් අපි ප්‍රධාන දෙවිවරු ගත්තොත් ඒගොල්ලන්ගේ බලය අසීමිතයි කියලා කියනවනේ. දැන් කතරගම දෙවියෝ ගත්තොත්, විෂ්ණු දෙවියෝ ගත්තොත් ඒ අයගේ බලය අසීමිතයි කියලා කියනවා. දැන් මේ කට්ටියට එහෙම ලොකු බලයක් ක්‍රියාත්මක කරන්න බැහැ කියලා කියනවා. ඊටම කුඩා ප්‍රදේශයක තමයි තමන්ගේ බලය පතුරව ගන්න පුළුවන් කියලා කියන්නේ. දැන් අපේ අද කතාවේ ඉදිරිය වෙන කැලේ බණ්ඩාර දෙවියෝ ගත්තොත් කැලේ ජනප්‍රවාද වලට අනුව කැලේ බණ්ඩාර දෙවියන්ගේ ඉතිහාස කතාව විජය රජ සමය දක්වාම දී යනවා. ඒ කියන්නේ විජය රජුව ලංකාවට ඇවිල්ලා කරපු යක්ෂ ගෝත්‍රික සංහාරයේදී මේ කැලේ බණ්ඩාර දෙවියන්ගේ පියා සහ මව ඉතින් පලා යන අවස්ථාවේ පියාව ඝාතනය කරනවා. මව කොහොම හරි බේරිලා කැලේට යනවා. මේ දරුවා ලැබෙන්නේ ඉන්නේ නැතිව. ඉතින් කැලේදී තමයි මේ දරුවා ප්‍රසූත කරන්නේ. ඊට පස්සේ දවස් 7ක් යනකොට මේ නන්දති කියන බිසව මිය යනවා. ඊට පස්සේ කැලේ තනු වෙන මේ දරුවා කැලේ හිටපු සිංහයෝ වලස්සු වගේ කට්ටිය සත්තු එකතු වෙලා තමයි බේරගත්තා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ සිදුවීම ඒ කැලේ බණ්ඩාර දෙවියන්ගේ ගැන ගායනා වෙන කවි පන්තියේ තියෙනවා. එතනින් කවි දෙකක් අරගෙන තමයි මේ දරුගස්නමානයට තේමා ගීතයට අරගෙන තියෙන්නේ. ඉතින් මේ දෙවියන්ගේ උපත්තිය ගැන, කැලේ රැකිච්ච ගැන තමයි මුල්ම කවිය අරන් තියෙන්නේ. එතන කියවෙනවා දකිනා දිවිසිහ වග වැලහින්නේ, පැමිණා කිරිපොමින් නොහියන්නේ, ලකුණා පෙර පින් නැති බව දන්නේ, රැකුණා දිවි මේම ලෙස කුමරුන්නේ. ඒ කියන්නේ දැන් මෙතන කුමාරයා මහා පින් ඇත්තෙක් විදිහට තමයි මේ සත්තු දැකලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මෙතන කතාවේ කියවෙනවා එක තැනක වැලහින්න තමයි කිරි දුන්න කියලා කියන්නේ මේ කුමාරයාට. කොහොම හරි සත්තු ටික එකතු වෙලා මේ කුමාරයාගේ දිවි බේරගත්ත කියලා තමයි මේ කවි පන්තියේ කියවෙන්නේ. ඉතින් ජයන්තන්ද්‍ර මහත්තයා ඒ කවි පන්තියෙම ගත්ත දෙවන කවිය තමයි මේ තමන්ගේ තේමා ගීතයට සදා පුරේ කරන්නේ මිමි කැලේයා, පියා වෙදුණු මහ සෙනග කැලේයා, සදා සෙනග ගල් කරපු කැලේයා, එදා පසින් දෙවියෝ කැලේයා. දැන් කුමාරයා ටිකෙන් ටික කැලේ ලොකු වෙලා තරුණ වයසට ආපුවාම තමන්ගේ බලය ටික ටික පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මේ කැලේ කපලා විනාශ කරලා නගර හදන්න සම්දනව හදන්නව මිනිස්සුන්ව කැලේ ඇතුළේ ගල් කරා කියලා කියනවා. එතනින් තමයි මේ කැලේ බණ්ඩාර දෙවියෝ
කැලේ බණ්ඩාර දෙවියන් නමින් ප්‍රසිද්ධ වුණා කියලා කියන්නේ. ඉතින් මේ කවි දෙක තමයි ධනුපස්තමල් තේමා ගීතයේ තියෙන්නේ. ඉතින් මේක ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය මුසු වුණාම තවත් බොහොම අපූර්වට මේක අපිට ආස්වාදය කරන්න වින්දනය කරන්න හම්බුණා කියලා අපි හිතනවා. ජයසන්ත්‍රි මහත්තයා මේ කවි ටික මේ ටෙලිනාට්‍ය තුළට ගේන්නෙම මම දකින විදිහට රණා කියන චරිතය ධනුපස්තමනේ රණා කියන චරිතය දිහා බලාගෙන කියලා මම හිතනවා. දැන් මේ කතාවේ එක පැත්තකින් තමන්ගේ පරම්පරාගත ශිල්පය පිටායට යන්න නොදී රැකගන්න උත්සාහ දරන ආරච්චිල එක පැත්තකින්, අනිත් පැත්තෙන් ඔහුගේම සහෝදරයෙක් වෙන ඉස්කෝලේ මහත්තයා. නමුත් ඔහුට ඔහුගේ ලේවුරුම කාර්යයක් නැති නිසා තමන් දන්න ශිල්පය තමන් මැරෙන්න කලින් නියම සුදුස්සෙක් තෝරගෙන ඔහුට ලබා දෙන්න දරන උත්සාහය. අන්තිමේදී මේ රණා කියන චරිතය වනගත වෙනවා. ගමෙන් ඈත් වෙනවා. ගමෙන් ඈත් කරගෙන ගල් ගුහාවකදී ඉඳගෙන තමයි මේ ඉස්කෝලේ ගුරුනාන්සේ මේ ශිල්පය උගන්වන්න හදන්නේ. ඉතින් රණාගේ වීරත්වයට මේ කැලේ බණ්ඩාර දෙවියන්ගේ කතා වෙන වීරත්වය උප්පුවන්න දරන උත්සාහයක් තමයි මම නම් දකින විදිහට මේ කියන්නේ. ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් ඉතාම සුන්දර නිර්මාණයක් මේ සියලුම දේ අර අපිට රස විඳින්න හම්බුණා කියන කාරණේ කියන්න පුළුවන්.